සුබ උදෑසනක් හැම දෙනාටම අතරම සුබ සන්ධ්‍යාවක් කියන්නයි වෙන්නේ. මම අද උදේ වීඩියෝ එකක් දැක්කා. ඒ වීඩියෝ එකේ එක්තරා YouTube කෙනෙක් කතා කරනවා. ඉතින් එයා කියනවා මේ පල්ලිගම හේමරතන ටින්ටෙඩ් කරපු වාහනයකින් මහේස්ත්‍රාත් නිවසට ගියා කියලා. දැන් ඒක සාමාන්‍යයෙන් නීතියේ තියෙන ප්‍රැක්ටිස් එකක්ද ඒක කියන එක පිළිබඳව ඒ YouTube ප්‍රශ්න ගත කරනවා. ඇත්තටම බොහොම ස්තුතියි ඔබතුමාට. මම මේ වීඩියෝ එක කරන්නේ ඒක තවදුරටත් ඇනලයිස් කරන්න. පල්ලේගම හේමරතන අටමස්ථානාධිපති කරන ලද ස්ත්‍රී දූෂණය, ළමා දූෂණය, ළමා ප්‍රචාරය අතිශය බැහැරුම්. නමුත් පොලිසිය මුල ඉඳලම වහන්න උත්සාහ කළා. දැනටත් නීතිඥයෝ මාර්ගයෙන් ওই සිද්ධ වෙන සිදුවීම් තුලින් අපිට පෙනෙන්නේ මේ සිද්ධිය වහන්න එහෙම නැත්නම් ඉවත් කරන්න, ඔව් එතනින් ගලවන්න අතිශය අద్భుත බලවේගයක් ක්‍රියාත්මක වෙන බව තමයි අපිට හැඟෙන්නේ. ඉතින් මගේ ගැටලුව මට තියෙන ප්‍රශ්නේ මේකයි. ළමා හිංසනය, ළමා අපචාරය, ළමා දූෂණය කියන එකට සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ග ගත යුතු පවතින කාලෙක පන්සලක අතිපූජනීය බෞද්ධ විහාරස්ථාන කීපයකම අධිපති ධුරයට හිමිකම් කියමින් මේ වනචරයා කළා තියෙන දේ මේ විදිහට හංගන්න උත්සාහ කරන පිරිසුත් වනචරයෝ නීතියත් වනචර වේගෙන යනවා. ජනාධිපතිතුමා ඔබතුමාට අපි කියන්නේ නීතිය කියන එක තුල සිදුවෙන මේ අතිශය වනචරකම් සහ නීතියට පරිබාහිරව සිද්ධ වෙන මුදල් සහ බලපෑම් කළ හැකි මට්ටමේ පුද්ගලයන්ට නීතියට සහ ප්‍රජාතන්ත්‍රවාදී තියෙන වටිනාකම් වලට අගේ මේ විදියට පහර ගන්න පුළුවන් නම් ඒක නෙමෙයි අපි ඔබව පත් කරගත්තේ. මුලින්ම ඒක කියන්න ඕනේ. මේ සම්බන්ධයෙන් අපි ඉතා ගැඹුරින් සහ ඉතාම විමසිලිමත්ව සිටිනවා. නීතිය කියන එකට මේ රටේ හැමදාම විශාල අභියෝග තියෙනවා. ඒක විශාල වශයෙන් කෙලසිලා තියෙනවා. සල්ලි මත සහ බලපෑම් කිරීම මත සහ වෙනත් කරුණු මත නීතිය හැලුවට ලක් කරලා තියෙනවා. මම එකක් කියන්නම්. මේ රටේ ළමා හිංසනය, දූෂණය, දුප්පත්කම තුළ තියෙන මේ පෙරෑරුම් අභියෝග වලට ඔබතුමාට විසඳුමක් හොයන්න බැරි නම් ඔබතුමා නිශ්ශබ්දව සිටිනවා නම් පොලිසිය අරයා මේ පල්ලේගම හේමරතන ආරක්ෂා කරන්න උත්සාහ කරනවා නම් අපි ඔබට විරුද්ධව නැගී සිටිනවා. මම ඒක දැඩිව කියා සිටිනවා. අපි ඔබව පත් කළේ ප්‍රජාතන්ත්‍රවාදයේ තියෙන වටිනාකම් ආරක්ෂා කරන්න, අලුත් නීති ගේන්නත් ඒ නීති තුලින් දැවෙන ප්‍රශ්න වලට විසඳුම් සෙවීම ඕනේ. බස් ගෙනල්ලා මිනිස්සු ඔබ වගේ ඒක හොඳයි, ඒක වෙන ප්‍රශ්නයක්. නමුත් මේ රටේ ළමා හා පරිවාස ආරක්ෂක දෙපාර්තමේන්තුව සහ පොලිසිය මේ සම්බන්ධයෙන් කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් වුණත් මම ගොඩක් සෑහීමකට පත් වෙන්නේ නැහැ. නමුත් ළමා හා පරිවාස දෙපාර්තමේන්තුවේ මේ සම්බන්ධව කටයුතු කළ නීතිඥ මහත්මියටත් අභියෝග එල්ල කළා. අර මේ කවුද මේ මට මතක නැහැ මන්ත්‍රීවරියගේ නම. එහෙම වෙන්න දෙන්න බෑ ජනාධිපතිතුමනි. මේක හරි බැරෑරුම් ප්‍රශ්නයක්. මේ දේවල් ගොඩක් ට්‍රාන්ස්පරන්ට් වෙන්න ඕන. ටින්ටඩ් වාහන වලින් මේ පල්ලේගම හේමරත්න මහේස්ත්‍රාත් නිවසට යන්නේ කොහොමද? මගේ ප්‍රශ්නේ ඒක. ඒකට උත්තරයක් සපයන්න ඔබට බොහොම ස්තුතියි.